ආයිබුවන් ක්‍රීඩාශීලී දවසක් ලෝක ක්‍රිකට් ඉතිහාසයේ හෙල්ලු අපේ සිංහයන්ට එරෙහි ප්‍රබල රටවල් 10ක් වාර්තා කර අඩුම ලකුණු ඔයාලා දන්නවද? ලෝකයේ ඕනෑම ක්‍රිකට් කණ්ඩායමකට විරුද්ධව ගැහුවට ලංකාවට එරෙහි ගහන්න ගියාම සමහර දෙවන්ත කණ්ඩායම් හිටි හැටියේ ලකුණු අතින් බිඳ වැටෙනවා. ඒක එක දවසක එක තරගයක දේවල් නෙවෙයි. අවුරුදු ගාණක් පුරා වෙනත් රටවල් 10ක් වෙනත් ක්‍රීඩා රටාවලදී ලංකාව ඉදිරියේදී වාර්තා කරපු අඩුම ලකුණු සංඛ්‍යාවන් 10ක් ගැන තමයි අද අපි ඔබව දැනුවත් කරන්න යන්නේ. මේකේ තියෙන ලොකුම පුදුම දේ තමයි මේ දේවල් වලින් ගොඩක් වෙලා තියෙන්නේ පිටරට තනතිරු වල මතදී. ඒ කියන්නේ අපේ කොල්ලෝ ගෙදරදී විතරක් නෙවෙයි ඕනෑම තැනකදී දරුණු විදිහට ක්‍රීඩා කරන්න පුළුවන් බව ඔප්පු කරලා තියෙනවා. අපි බලමු ලෝකයේ දෙවන්තයෝ අපේ සිංහයෝ ඉදිරියේදී දන ගැස්සුව ඒ අමතක නොවන අවස්ථා 10 මොනවාද කියලා. අංක 1 සිම්බාබ්වේ ලෝක වාර්තාවක් ලකුණු 35යි. කිසිදා බිදිය නොහැකි වාර්තාව. අපි මේ ගමන පටන් ගන්නේ ලෝක වාර්තාවකින්. මේක කවදාවත් කාටවත් බිඳින්න බැරි වේද දන්නේ නැහැ. ඒ තමයි 2004 අප්‍රේල් 25 වනදා සිම්බාබ්වේ හරාරේ වලදී වෙච්ච දේ. අපේ කොල්ලෝ එක්දෙන තරගාවලියකට ගිහින් තිබුණේ. තුන්වන එක්දෙන තරගයේදී තමයි මේ විස්ම කර්මය සිද්ධ වුණේ. පළමුවෙන් පන්දුවට පහර දුන්න සිම්බාබ්වේ කණ්ඩායමට යන්න ලැබුණේ පන්දු වර 18ක් විතරයි. ලකුණු 35කට සියලු දෙනාම දැවී ගිහින් ඉවරයි. ක්‍රිකට් ඉතිහාසයේම එක්දෙන තරගයකදී කණ්ඩායමක් ලබාගත් අඩුම ලකුණු සංඛ්‍යාව 1. මේකේ විශේෂත්වය තමයි සිම්බාබ්වේ කණ්ඩායමේ කවුරුවත් ලකුණු 7ට වඩා අරගත්තේ නැති එක. හැමෝම ආසෙනින් ක්‍රීඩාගාරයට. එදා දවසේ වීරයා වෙන්නේ චමින්දවාස්. සුපුරුදු විදිහට යාගේ දෝලණය වන පන්දු යැවීමෙන් පන්දු වර 9 නිලකුණු පන්දු වර 4කට ලකුණු 11කට කඩුළු 4ක් දවා ගත්තා. වාස්ට උදව් කළේ දිල්හාර ප්‍රනාන්දුයි පර්විස් මහරුප්. දිල්හාර ප්‍රනාන්දු පන්දු වර 6කදී නිලකුණු පන්දු වර 2ක් සමගින් ලකුණු 18කට කඩුළු 3යි. මහරුප් පන්දු වර 3කදී නිලකුණු පන්දු වර 3ක් සමගින් ලකුණු 3ක් පමණක් ලබා දෙමින් කඩුළු 3යි. මේ තුන් දෙනාට හසු වුණාම සිම්බාබ්වේට වෙච්ච දේ තමයි මේ. ඉතින් ලකුණු 36ක ඉලක්කයක් විනාඩි අඩු ගානකින් හබා ගිය ලංකාව ලෝක වාර්තාවක් එක්ක ජයග්‍රහණය කළා. ඒ කියන්නේ පන්දු වර 9යි පන්දු 1ක් තුලදී එක් කඩුල්ලක් විතරක් දැවි ලංකාව තරගයේ ජයගත්තා. හරි, දැන් අපි ලෝක වාර්තාවක් දැක්කා. ඊළඟට බලන්න යන්නේ ඉන්දියාව කියන සුපිරි කණ්ඩායම අපේ සනත් ජයසූරිය ඉදිරියේදී කඩා වැටුණු හැටි. මේක උනේ අවසාන තරගයකදී. බලමු ඒක කොහොමද උනේ කියලා. අංක 2 ඉන්දියාව ජයසූරියගෙන් පස්සේ බිඳ වැටීම. 2000 වසරේ කොකාකෝලා චැම්පියන්ස් සාජා අවසන් මහා තරගය. අපේ මතකයේ තියෙන ගින්දරම මොහොතක් තමයි මේක. 2000 අවුරුද්දේ ඔක්තෝබර් 29 වනදා මේක තමයි ලංකාවට එරෙහි ඉන්දියාව වාර්තා කරපු අඩුම ලකුණු සංඛ්‍යාව. මේ තරගය අපි දින්නේ ලකුණු 245ක දෙවන්ත පරතරයකින්. ඒකත් ලෝකයේ විශාලතම එක්දින ජයග්‍රහණයෙන් එකක්. ඒක පටන් ගත්තේ අපේ නායකයා සනත් ජයසූරියගෙන්. පන්දු 161කින් ලකුණු 189ක්. 6 පාර 4යි 4 පාර 21ක්. සනත්ගේ නොනවිතන පිටි ප්‍රහාරය ඉදිරියේදී සහේරි ખાન අගාකාර සචින් යුවරාජ් වගේ කවුරුත් අසරණ වුණා. රසල් ලානල් නොදෙවි ලකුණු 52ක්. ලංකාව මුලින්ම කඩුළු 5ක් දැවි ලකුණු 299ක් ලබා ගත්තා. හැබැයි ඊට පස්සේ වෙච්ච දේ තමයි සැබෑම බිඳ වැටීම. ඉන්දියාවේ ප්‍රහාරය පටන් ගත්තාම සෞරව් ගංගුලි, සචින් තෙන්දුල්කර්, යුවරාජ් සිං, විනෝද් කම්බිලි වගේ කට්ටියම තනි ඉලක්කම් වලට දැවී ගියා. ලකුණු 10ක් පැන්නුවේ රොබින් සින් විතරයි. ඒ ලකුණු 11ක් ලබාගෙන චමින්දවාස් පන්දු වර 9යි පන්දු 3කදී නිලකුණු පන්දු වර 1ක් සමගින් ලකුණු 14ක් විතරක් දීලා කඩුළු 5ක් අරගෙන ඉන්දියාව විනාශ කළා. මුරලි පන්දු වර 6යි නිලකුණු පන්දු වර 3ක් එක්ක කඩුළු 3ක් අරගෙන ඉවර කරනකොට ඉන්දියාව ලකුණු 54කට දැවී ගිහින් ඉවරයි. ඒ පන්දු වර 26කුත් පන්දු 3කදී. මේක ඉන්දියානු ක්‍රිකට් ලෝලීන්ට අදටත් කතා කරන්න අමාරුම කතාවක්. ලෝක සූරයන් අවසාන මහා තරගයකදී ලකුණු 54කට දැවී ගියා. දැන් අපි බලන්න යන්නේ 2020 ක්‍රීඩා රටාවේ ලෝකයේ හොඳම පිතිකරන පෙළක් කියලා කිව්ව නවසීලන්ත කණ්ඩායම ලෝක කුසලානයකදී ලංකාව ඉදිරියේදී ලකුණු 60කට නැවතුණු හැටි. අංක 3 නවසීලන්තය 2020 ලෝක කුසලාන මැජික් ලකුණු 60යි. රංගන හේරත්ගේ විස්මිත පන්දු යැවීම. දිනේ හරියටම 2004 මාර්තු 31 වනදා. මේක 2020 ක්‍රිකට් ඉතිහාසයේම හොඳම ලකුණු රැකගත් ජයග්‍රහණයෙන් එකක්. ඒ කියන්නේ ගැහුව ලකුණු ගාන මදි වගේ කියලා හිතන වෙලාවක වුණත් අපේ කොල්ලෝ ජයග්‍රහණය කරපු තරගයක්.
2014 ලෝක කුසලානේ වෙලාවේ චිතගොන් වලදී තමයි මේක සිද්ධ වුණේ. මුලින්ම ගැහුව ලංකාවට යන්න ලැබුණේ ලකුණු 119ක් විතරයි. දිල්සන් කුසල් මහේල සංඝ වගේ කවුරුත් ලකුණු 25 සීමාව පෙන්නුවේ නැහැ. නවසීලන්ත කණ්ඩායමට මේක හරිම පහසු ඉලක්කයක් වගේ පෙනුණා. වැඩිම ලකුණු ගත්ත මහේලත් ගත්තේ ලකුණු 25ක් විතරයි. බ්‍රෙන්ඩන් මැක්ලන්, මාටින් ගප්ටිල්, රෝස් ටේලර්, කෙන් විලියම්සන් වගේ කට්ටිය ඉන්න සුපරි පිතිකරන පෙළක්. හැබැයි ඊට පස්සේ පටන් ගත්තේ රංගන හේරත්ගේ රංගනය. 2020 ලෝක කුසල අනේකදී බලන්න ලැබුණු සුපරිම පන්දු යැවීමේ වාර්තාවක්. හේරත් පන්දුවර 3යි පන්දු 3කදී නිලකුණු පන්දුවර 2ක් සමගින් ලකුණු 3ක් පමණක් ලබා දෙමින් කඩුළු 5ක ඇදහිය නොහැකි පන්දු යැවීමක්. සචිත්‍ර සේනා නායක පන්දුවර 3කදී ලකුණු 3කට කඩුළු 2ක් ගත්තා. මේ දගපන්දු ප්‍රහාරයේ ඉදිරියේදී කේන් විලියම්සන් ලකුණු 42ක් විතරක් අරගෙන පොඩියට සටන් කරන්න හැදුවා. අන් නවසීලන්ත කිසිදු පිතිකරුවෙක් ලකුණු 5 සීමාවවත් පෙන්නුවේ නැහැ. ඒත් වැඩක් උනේ නැහැ. ඉතින් නවසීලන්තයේ පන්දුවර 15යි පන්දු 3කදී ලකුණු 60කට දැවී ගිහින් ඉවරයි. ඒක උන්ගේ අඩුම 2020 ජාත්‍යන්තර ලකුණු සංඛ්‍යාව. මේ ඇදහිය නොහැකි පෙරලිකාර ජයග්‍රහණය තමයි ලංකාව 2014 ලෝක කුසලානේ දිනා ගන්න ගොඩක්ම උදව් කළේ. 2020 වල සුපිරිම සෙට් එකක් ලකුණු 60කට දැවී ගියා. දැන් අපි බලන්න යන්නේ ඕස්ට්‍රේලියා කණ්ඩායම. ලෝකයේ ශක්තිමත්ම කණ්ඩායම. ඔවුන්ගේම රටේදී අපේ නුවන් කුලසේකර ඉදිරියේදී ලකුණු 74කට කඩා වැටුනේ කොහොමද කියලා. මේක නම් අමතක කරන්නම බැරි මොහොතක්. අංක 4 ඕස්ට්‍රේලියා කණ්ඩායම. ගෙදර තනතිරුවේදී කම්පනය ලකුණු 74යි කුලසේකරගේ විශිෂ්ටත්වය. මේක සිද්ධ වෙන්නේ 2013 ජනවාරි 18 වනදා ඕස්ට්‍රේලියා සංචාරයේදී. ටෙස්ට් තරග මාලාව පෙරදිලා එක්දින තරග දෙකෙන් එක බැගින් දිනලා හිටපු අපේ කොල්ලෝ තුන්වන එක්දින තරගයේදී කලේ මුළු ලෝකෙම හොල්ලපු වැඩක්. ඕස්ට්‍රේලියානුවන්ගේ තනතිරුවේදී ඩේවිඩ් වෝනර් අකාලේ සමුගත් පිල් හිව්ස්, මයිකල් ක්ලාක්, ක්‍රේග් බිලි වගේ සුපිරි පිතිකරුවන් ඉන්න පිතිකරන පෙළක්. නුවන් කුලසේකර තමයි ඒ දවසේ නියම ජවයෙන් හිටියේ. දෝලනය වන පන්දුවෙන් හෝ ඕස්ට්‍රේලියා ප්‍රධාන පිතිකරුවන් විනාශ කළා. ලකුණු 22කට කඩුළු 5ක්. ඒ කියන්නේ පන්දුවර 10යි නිලකුණු පන්දුවර 2ක් තුලදී. මේකේ පුදුම කතාව තමයි ඕස්ට්‍රේලියාවේ මුල් පිතිකරුවන් 8 දෙනාම ලකුණු 10 සීමාව ඉක්මවා ගියේ නැහැ. ලසිත් මාලිංග ලකුණු 14කට කඩුළු 3ක්. ඒ පන්දුවර 7යි නිලකුණු පන්දුවර 2ක් තුලදී. මැතුස් තිසර එරංග එකතු වෙලා ගොඩනැගු ඒ පන්දු යැවීමේ ප්‍රහාරය ඕස්ට්‍රේලියා කණ්ඩායමට යන්න ලැබුණේ පන්දුවර 26යි පන්දු 4කදී ලකුණු 74ක් දක්වා විතරයි. ඒක ඔවුන්ගේ ලංකාවට එරෙහි තිබුණු අඩුම එක්දින ලකුණු සංඛ්‍යාව. ඒක එක්දින තරගවලදී දැකපු සුපිරිම ආරම්භක පන්දු යැවීම් වලින් එකක්. හැබැයි ඉලක්කයේ හඹා ගිය ලංකාවට කඩුළු 6ක් දැවී තිබේදී තමයි තරගයේ ජය ගන්න පුළුවන් වුණේ. ඒ පන්දුවර 20කදී ඕස්ට්‍රේලියා කණ්ඩායම ලකුණු 74කට නැවතුණා නම් ඉන්දියාව ලකුණු 54කට නැවතුණා නම් ඊළඟට අපි බලන්න යන්නේ තවත් සුපිරි කණ්ඩායමක්. ඒ තමයි පාකිස්තානය. ඔවුන්ටත් ගෙදරදීම අපේ කොල්ලන්ගෙන් හම්බ වුණේ ලකුණු 75ක් වගේ ලකුණු සංඛ්‍යාවක්. බලමු ඒක උනේ කොහොමද කියලා. අංක 5 පාකිස්තානය. ලාහෝරයේ පාකිස්තානයේ බිඳ වැටීම ලකුණු 75යි. TM දිල්සන්ගේ දිනය. මේක සිද්ධ වන්නේ 2009 අවුරුද්දේ ජනවාරි 24. මේක පාකිස්තානයේ ලංකාවට එරෙහි වාර්තා කරපු අඩුම ලකුණු සංඛ්‍යාව. මේ තරගයේ තරමක් දුරට මතක තියාගන්න අමාරුයි. මොකද මේ සංචාරයේ තමයි ඊට පස්සේ වෙච්ච ත්‍රස්ත ප්‍රහාරය නිසා ක්‍රිකට් ඉතිහාසයේ අඳුරතම මතකයක් වෙන්නේ. හැබැයි මේ තරගයේ ගත්තොත් ලංකාව මුලින්ම ගහන්නේ ඉතාමත්ම විශාල ලකුණු සංඛ්‍යාවක්. TM දිල්සන් ගහපු ලකුණු 137. ඒකට සංඝාගේ ලකුණු 50ක්. ලංකාව කඩුළු 5ක් දැවී ලකුණු 309ක් ලබා ගත්තා. පාකිස්තාන පන්දු යවන්නන්ට දරුණු ප්‍රහාරයක් ලකුණු 310ක ඉලක්කයක් හඹා ගිය. පාකිස්තාන කණ්ඩායමට වෙච්ච දේ තමයි අපූර්වම. සොයිග් මලික් නායකත්වයෙන් හිටියත් ඔවුන්ගේ පිතිකරණය බිඳ වැටුණා. ලකුණු 5ක් පැන්නුවේ 3 දෙනෙකු විතරයි. ඉතිරි හැමෝම දැවී ගියේ තනි ඉලක්කම් වලට. නුවන් කුලසේකර පන්දුවර 7කදී නිලකුණු පන්දුවර 2 සමගින් ලකුණු 17ක් පමණක් ලබා දෙමින් කඩුළු 3ක්. තිලන් තුසාර කඩුළු 3ක් බැගින් අරගෙන පාකිස්තානුවන්ට අවස්ථාවක් ලබා දුන්නේම නැහැ. මුරලි අජන්ත මෙන්ඩිස් මහරුබ්ගේ පීඩනයත් එක්ක පාකිස්තානයේ ලකුණු 75කට දැවී ගියේ පන්දුවර 22යි පන්දු 5කදී. ලංකාව එක්දින තරග මාලාව 2-1 ලෙසින් ජයගත්තා. ඉතින් පාකිස්තානයත් අපේ පන්දු යවන්නන්ට බිලි වුණා. ඊළඟට අපි යන්නේ දකුණු අප්‍රිකාව ගහපු තවත් නොහිතපු බිඳ වැටීමක් බලන්න. ඒක ටෙස්ට් තරගයක මුළු ඉනම පුරාම දගපන්දු යවන්නන් 3 දෙනෙක් විතරක් දාලා දිනාගත්තු තරගයක්.
අංක 6 දකුණු අප්‍රිකාව දගපන්දු උගුලට හසුවීම ලකුණු 73යි. ගාලේ ටෙස්ට් තරගය දගපන්දු තුම්පත් රෑන. මේක අලුත්ම මතකයක්. 2018 ජූලි 14 වනදා මේක වුණේ ගාලේදී. ටෙස්ට් ක්‍රීඩා රටාවේදීත් ලංකාවට තරග ජයග්‍රහණය කරන්න පුළුවන් කියලා පෙන්නපු සුපිරි මොහොතක්. මේ තරගය අපි දිනන්නේ ලකුණු 278ක විශාල පරතරයකින්. දකුණු අප්‍රිකාවට දෙවන ඉනිමේදී ලකුණු 73කට දැවී යන්න සිද්ධ වුණා. ඒ පන්දුවාර 28කදී ඒක ඔවුන්ගේ ලංකාවට එරෙහි තිබුණු ටෙස්ට් ඉනිමක අඩුම ලකුණු සංඛ්‍යාව. ඩු ප්ලීසස්, එඩි මාක්‍රම්, හසිම් අම්ලා, ක්වෙන්ටන් ඩී කොක් වගේ ලෝක මට්ටමේ පිතිකරුවෝ හිටියත් ඒ බිඳ වැටීම නම් නවත්තා ගන්න බැරි වුණා. මේ තිබුණු විශාලතම විශේෂත්වය තමයි මේ මුළු ඉනිමේම වේග පන්දු යවන්නන් කවුරුත් යොදා නොගැනීම. මුළු ඉනිම පුරාවටම පන්දු යවුවේ රංගන හේරා ඩිල්රුවන් පෙරේරා සමගින් ලක්සාන් සඳකැන්. ඩෙඩ්රුවන් පෙරේරා ලකුණු 32කට කඩුළු 6ක් අරගෙන ප්‍රධාන වීරයා වුණා. ඕස්ට්‍රේලියාව වේගපන්දු යවන්නන්ට බිලි වුණා වගේ දකුණු අප්‍රිකාව ගාල්ලේදී දගපන්දු ඉන්දර ජාලයට හසු වුණා. ඉතින් දකුණු අප්‍රිකාව මේ තරගයේ ප්‍රථම ඉනිමටත් ලැබුවේ ලකුණු 126ක් විතරයි. මේ තරගයේ ඒක අපේ දගපන්දු ප්‍රහාරයේ ශක්තිය ලෝකයටම පෙන්නපු මොහොතක්. දගපන්දු බලය දැක්කනේ. ඊළඟට අපි යන්නේ තවත් සුපිරි මොහොතක් බලන්න. ඒක ICC සූර්යයන්ගේ කුසලානයකදී එදා බ්‍රයන් ලාරා නායකත්වයේ දුන්න බටහිර ඉන්දිය කොදෙව් කණ්ඩායම ලංකාව ඉදිරියේදී ලකුණු 80ක් වගේ පහළ ලකුණු සංඛ්‍යාවකට නැවතුණා. කවුද එදා වීරයා වුණේ? අපි බලමු. අංක 7 බටහිර ඉන්දිය කොදෙව් මහරුබ්ගේ සුපිරි පන්දු යැවීම ලකුණු 80ක්. 2007 සූර්යයන්ගේ කුසලානය දිනය ඔක්තෝබර් 14 වනදා ICC සූර්යයන්ගේ කුසලාන තරගාවලියේදී මුම්බයි වලදී සිද්ධ වුණේ බටහිර ඉන්දිය කොදෙව් කණ්ඩායමට අමතක නොවන භයානක සිදුවීමක්. ඕන් තමයි ලංකාවට එරෙහි ලකුණු 80ක් කියන ඒ පහළ ලකුණු සංඛ්‍යාව වාර්තා කළේ. ඒ පන්දුවාර 30කදී මේ තරගයේදීත් අපේ පන්දු යැවීමේ උපරිම මට්ටම තිබුණා. බ්‍රයන් ලාරා වගේ විශිෂ්ට නායකයෙක් නායකත්වයේ ලබා දුන්න ක්‍රිස් ගේල්, සර්වන් බ්‍රාවෝ ස්මිත් වගේ තරු පිතිකරුවන් හිටිය පිතිකරන පෙළක් කඩා වැටුණා. මේකේ පුදුමම කාරණය තමයි ක්‍රිස් ගේල් ඇතුළු කිහිප දෙනෙක්ම ඒ කියන්නේ සිව් දෙනෙක්ම ලකුණු ලැබීමටත් පෙර දැවී ගියා. මේ දවසේ වීරයා වුණේ ප්‍රවිස් මහරු. එයා සූර්යයන්ගේ කුසලාන තරගයකදී පන්දුවාර 9කදී නිලකුණු පන්දුවාර 2ක් සමගින් ලකුණු 14කට කඩුළු 6ක් අරගෙන ක්‍රීඩා දිවියේ හොඳම පන්දු වීම වාර්තා කළා. මේක ඒ වෙද්දී වාර්තාගත පන්දු යැවීමක්. ඒ වගේම චමින්ද වාස් සමගින් ලසිත් මාලිංග කඩලු දෙකක් බැගින් අරගෙන ඉතාමත්ම හොඳින් සහායක් ලබා දුන්නා. මේ ප්‍රහාරයේ ඉදිරියේදී කොදෙව්වන්ට යන්න ලැබුණේ ලකුණු 80ක් විතරයි. ලංකාව මේ පොඩි ඉලක්කයේ පහසුවෙන් හඹා ගොස් ජයග්‍රහණය කළේ පන්දුවාර 13ක් පමණක් වැය කරමින්. මේක ලංකාව ප්‍රධාන ජාත්‍යන්තර තරගවලදී කළ වඩාත්ම නිර්වද්‍ය පන්දු යැවීමක්. ලෝකයේ ප්‍රබලම රටවල් 3ක් ලකුණු 80ට 75ට 74ට දැවී ගිහින්. ඊළඟට අපි බලන්න යන්නේ එංගලන්තය වගේ සුපිරි කණ්ඩායමක් ටෙස්ට් තරගයකදී ලකුණු 81කට කඩා වැටුනේ කොහොමද කියලා. ගාලේ ටෙස්ට් ව්‍යසනය ලකුණු 81යි. වාස්ගේ ටෙස්ට් පන්දු යැවීම දිනය 2007 දෙසැම්බර් 18 වනදා. මේක අපේ ක්‍රිකට් ඉතිහාසයේ ගාලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයට ගොඩක්ම වැදගත් තරගයක්. 2007 දී තමයි මේ තුවන ටෙස්ට් තරගයේ තිබුණේ. මේක විශේෂ වන්නේ 2004 සුනාමියෙන් පස්සේ ගාලේ තිබ්බ පළවන තරගය නිසා. ඒක අපේ ක්‍රීඩකයන්ට ලොකු මානසික ශක්තියක් දුන්නා. මුලින්ම ලකුණු ලබාගත් ලංකාව මහේලගේ දිත්ත සතකයත් එක්ක කඩුළු 8ක් දෙවි ලකුණු 499ක් ගහලා ඉනෙම නවත්තපු තරගයේදී තමයි එංගලන්තයේ පුදුමාකාර විදිහට කඩාගෙන වැටුනේ. ඇලිස්ටර් කුක්, ඉයන් බෙල්, කෙවින් පීටර්සන්, මයිකල් ග්ලෝගන් වගේ විශිෂ්ට ක්‍රීඩකයන් ඉන්න කණ්ඩායමක් ලකුණු 81කට සියලු දෙනාම දෙවී ගියා. කොලින්වුඩ් තමයි ලකුණු 29ක් අරගෙන වැඩිම ලකුණු ගත්තේ. පිතිකරුවන් 8ක්ම ලකුණු 10ට අඩුවෙන් අවුට් වුණා. චමින්ද වාස් එදා ටෙස්ට් තරගයකදී පන්දුව දෝලනය කිරීමෙන් විනාශයක් කළා. ලකුණු 28කට කඩුළු 4ක්. චානක වෙලගදර කඩුළු 2ක්. මේක එංගලන්ත ටෙස්ට් ඉතිහාසයේම තියෙන අමාරුම කඩාවැටීමක්. ඒකත් පිට කඩුළු වැටෙනවා නිකන් හීනයක් වගේ. මේ තරගයේ ජය පරාජයෙන් තොරව නිමා වුණත් වැඩි ගෞරව ශ්‍රී ලංකාවට ලබා දෙමින් අවසන් වුණා. ටෙස්ට් එක් දින 20 මේ හැම ක්‍රීඩා රටාවකදීම අපේ කොල්ලෝ ලෝකයේ දෙවන්තෝ බිඳහෙළලා තියෙනවා. අපි ඊළඟට බලන්න යන්නේ බංග්ලාදේශයට එරෙහි වාර්තා කරපු 62ක පහළ ලකුණු සංඛ්‍යාව ගැන. බංග්ලාදේශය මාලිංග සමගින් මුරලිගේ පන්දු ප්‍රහාරය ලකුණු 62යි. 2007 කොළඹ ටෙස්ට් තරගය. මේක සිද්ධ වෙන්නේ 2007 දී දිනය හරියටම ජූලි 3 වනදා ආරම්භ වූ ටෙස්ට් තරගය. මේ තරගාවලිය පුරාවට ලංකාව ඉතාමත්ම බල සම්පන්න විදිහට හිටියා.
කොහොමත් මේ කාලේ බංගලියන්ට ලංකාව ඉදිරියේදී ඔළුව උස්සන්න බැරිම කාලයක්. දෙවන ටෙස්ට් තරගයේ ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී තමයි බංගලාදේශයේ ලංකාවට එරෙහි වාර්තා කරපු අඩුම ටෙස්ට් ලකුණු සංඛ්‍යාව වාර්තා කරන්නේ. ඒක තමයි ලකුණු 62ක්. පන්දුවාර 25කදී ඒ නිමේදී රාජින් ලකුණු 21ක් ලබා ගත්තා. අං කිසිදු පිතිකරුවෙක් ලකුණු 10 පෙන්නුවේ නැහැ. මුහම්මද් අස්රපුල් වගේ නායකයොත් ඉක්මනින්ම දෙවී ගියා. එදා දවසේදී අපේ පන්දු යවන්නන් කුරුර විදිහට බංගලාදේශයට පීඩනය එල්ල කළා. රසිත් මාලිංගයි මුරලී දෙන්නම කඩුළු 4 බැගින් අරගෙන බංගලාදේශ එනම සුණු විසුණු කළා. චමින්දවා සමගින් දිල්හාර ප්‍රනාන්දු පීඩනය පවත්වාගෙන යන්න උදව් කළා. ඊට පස්සේ කුමාර් සංගක්කාරගේ දිත්ත සතකයත් එක්ක ලංකාව කඩුළු 6කට ලකුණු 451ක් ගහලා එනම නැවැත්තුවා. මේ තරගය අපි දින්නේ ඉනමකින් සමගින් ලකුණු 90කින්. මේක අපේ පන්දු යවන්නන්ගේ බලය සහ පිතිකරුවන්ගේ ශක්තිය හොඳටම පෙනුණු මොහොතක්. ලෝක වාර්තාවලින් පටන් අරන් අපි දෙවන්තෝ බිදහෙලපු හැටි බැලුවා. අපි දැන් ඊළඟට යන්නේ අලුත්ම කණ්ඩායමක්. ඒ කියන්නේ ඇෆ්ගනිස්තාන කණ්ඩායම ලංකාව ඉදිරියේදී 2020 වලදී දැවී ගිය අඩුම ලකුණු සංඛ්‍යාව බලන්න. මේක ලංකාවට ලොකුම විශ්වාසයක් ලබා දුන්න තරගයක්. ඇෆ්ගනිස්තානය නවතම ප්‍රහාරය 2024 පෙබරවාරි 19 වනදා ලකුණු 115යි. ඇන්ජලෝ මෙතොස්ගේ දෙයාකාර දක්ෂතා මේක සිද්ධ වෙන්නේ ළඟකදී ඇෆ්ගනිස්තාන සංචාරයේදී. ඔවුන් අපේ කණ්ඩායමට විරුද්ධව වාර්තා කරපු අඩුම 2020 ලකුණු සංඛ්‍යාව තමයි මේක. තරගාවලියේ දෙවන 2020 තරගයේදී තමයි මේක සිද්ධ වුණේ. ඇෆ්ගනිස්තාන කණ්ඩායම අද වෙනකොට ලෝකයේ ශක්තිමත්ම 2020 කණ්ඩායමක්. මුලින්ම ලකුණු ලබාගත් ලංකාව දසුන් සානක සදේර සමර වික්‍රම වගේ පිතිකරුවන්ගේ පිතිකරණයෙන් ශක්තිමත් වෙලා ලකුණු 187ක් ගැහුවා. ඊට පස්සේ ඇෆ්ගනිස්තාන ඉලක්කය හඹා යම ව්‍යසනයක් වුණා. ඊට පස්සේ ඇෆ්ගනිස්තාන පිතිකරුවන් අපේ පන්දු යවන්නන් ඉදිරියේදී අසරණ වුණා. ඔන්ට යන්න ලැබුණේ ලකුණු 115කට විතරයි. මේ දවසේ තරගයේ වීරයා වුණේ ඇන්ජලෝ මෙතෙවුස්. එයා පිත්තෙන් 42ක් ගැහුවා විතරක් නෙවෙයි. පන්දු යැවීමෙන් ලකුණු 9කට කඩුළු 2ක් අරගෙන පිත්තෙන් සමගින් පන්දුවෙන් දක්ෂතා දැක්වීමට සමත් වුණා. මේ ජයග්‍රහණයෙන් පෙන්වුවේ ලංකාව තව දුරටත් කණ්ඩායම් වලට එරෙහි තියුණු විදිහට ආධිපත්‍ය පතුරන බවයි. හරි යාළුවනේ, අපි බැලුවා ලෝකයේ ප්‍රබලම රටවල් 10ක්. ඒ කියන්නේ ඉන්දියාව, ඕස්ට්‍රේලියාව, දකුණු අප්‍රිකාව, නවසීලන්තය, එංගලන්තය වගේ දෙවන්තයන්. ලංකාව ඉස්සරහදී කඩා වැටුණ අමතක නොවන සිම්බාබ්වේ ලකුණු 35කට දැවී ගිය ලෝක වාර්තාව ගැන හිතන්න. නුවන් කුලසේකර ඕස්ට්‍රේලියාවේදී කළ විශිෂ්ට ක්‍රියාකාරීත්වය ගැන හිතන්න. රංගන හේරත් ලෝක කුසලානයකදී ලකුණු 3කට කඩුළු 5ක් ගත්ත හැටි ගැන හිතන්න. මේවා අපේ ක්‍රිකට් ඉතිහාසයේ රන් අකුරින් ලියවී තිබෙන ජයග්‍රහණ. මේවා තමයි ලංකාවේ ක්‍රිකට් බලය ලෝකයටම පෙන්නපු අවස්ථා. ඉතින් අපේ සිංහයන්ට ඕනෑම වෙලාවක ඕනෑම රටකදී ඕනෑම කණ්ඩායමක් ලකුණු 100කට වඩා අඩුවෙන් බිඳහෙලන්න පුළුවන් කියලා මේ දේවල් වලින් ඔප්පු වෙනවා. මේ වගේ තවත් සුපිරිම වීඩියෝ එකකින් හමු වෙනකම් ඔයාලා හැමෝටම ජය වේවා.